අයිබෝන් ඔබට දශක ගණනාවක් පුරා ගෝලීය වෙළඳපොලේ විවිධ ව්‍යාපාරාංශවල තමන්ගේ ආධිපත්‍ය පතුරවාගෙන ඉන්න දැවැන්ත ව්‍යාපාර සන්නාම පිළිබඳ ඔබ දැනටමත් දන්නවා ඇති. කාලයත් සමග වෙනස් වන ගෝලීය ප්‍රවණතා තාක්ෂණය තරගකාරීත්වය වැනි දැවැන්ත අභියෝගවලට මුහුණ දෙමින් අනුවර්තනය වීමට හැකි වූ සන්නාම එලෙස තමන්ගේ පැවැත්ම තහවුරු කරගත්තද එලෙස අනුවර්තනය වීමට නොහැකිව ගෝලීය වෙළඳාමේ සිටි දැවැන්ත සන්නාම කෙටි කාලයක් තුළ ගෝලීය වෙළඳාමෙන් ඉවතට විසී ගියා. එයට හොඳම උදාහරණයක් තමයි ජංගම දුරකථන වෙළඳාමේ හිණිපෙත්තේම සිටි නොකියා සමාගම. ඉතින් අද වීඩියෝවෙන් මම ඔයාලට අරගෙන එන්නේ කලක් ව්‍යාපාරලව දැවැන්තයින්ව සිට පසුව ඉවතට විසී වූ ජනප්‍රිය ව්‍යාපාර සන්නාම කීපයක් පිළිබඳවයි. රැඳෙන්න අප සමගින් මේ වීඩියෝවේ අවසානයේ තෙක්ම. අංක 10 ලේමන් බ්‍රදර්ස්. ලේමන් බ්‍රදර්ස් කියන්නේ වසර 158ක් පැරණි ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වුණ ප්‍රමුඛතම ඇමරිකානු ආයෝජන බැංකුවක්. 2008 ගෝලීය මූල්‍ය අර්බුදයේදී බංකොලොත්භාවයට පත්වුණු ප්‍රධාන ඇමරිකානු ආයෝජන බැංකුව වන්නේ මෙන්න මේ ලේමන් බ්‍රදර්ස් ආයතනය. මෙම බැංකුව සතුව තිබුණු දැවැන්ත ණය ප්‍රමාණය සහ උපප්‍රයිම් උකස් වෙළඳපොළට කළ ආයෝජනවල අසාර්ථකත්වය හේතුවෙන් මෙම බැංකුව 2008 සැප්තැම්බර් 15 වන දිනය වන විට සම්පූර්ණයෙන්ම බංකොලොත්භාවයට පත් වුණා. අංක 9 ඊස්ටර්න් එයාර්ලයින්ස්. ඊස්ටර්න් එයාර්ලයින්ස් කියන්නේ 1930 ගණන් වල සිට 1980 ගණන් වල අගභාගය දක්වා ඇමරිකාවේ ක්‍රියාත්මක වුණ විශාලතම ගුවන් සේවා සමාගම් කිහිපයෙන් එකක්. දශක ගණනාවක් පුරා ගුවන් සේවා කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කළ ඊස්ටර්න් එයාර්ලයින්ස් 1980 දශකයේ පුරා පැවති දැඩි මූල්‍ය අලාභ වෘත්තීය සමිති සමග පැවති අඛණ්ඩ ගැටුම් සහ අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වුණා. අංක 8 MySpace. MySpace කියන්නේ 2000 දශකයේ මැද භාගයේදී ලොව පුරා යෞවනයන් අතර අතිශය ජනප්‍රිය වූ ප්‍රමුඛතම සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් නව්‍යකරණය යාවත් කාලීන කිරීම නොකිරීම යූසර් ෆ්‍රෙන්ඩ්ලි නොවීම වැනි කරුණු මත මෙය බිඳ වැටුණු බවයි ප්‍රකාශ වෙන්නේ. මේ කාලයේදීම වඩාත් සරල පහසු සහ කාර්යක්ෂම අතුරු මුහුණත් සමග Facebook සමාජ මාධ්‍ය කරලියට පැමිණීමත් සමග විශ්වවිද්‍යාල සහ අනෙකුත් පරිශීලකයන් අතර ඉතා වේගයෙන් ව්‍යාප්ත වන්නට වුණා. MySpace වෙත තිබූ ආධිපත්‍ය ඉතා ඉක්මනින් අහිමි වීමට ඒද හේතුවක් වුණ බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් MySpace වෙබ් අඩවිය අදටත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අතර නමුත් ඔවුන්ට පෙර පැවති ජනප්‍රිය මට්ටමට පැමිණීමට නම් හැකියාවක් ලැබී නැහැ. අංක 7 කොම්පැක්ට් පරිගණක සමාගම. කොම්පැක්ට් පරිගණක සමාගම කියන්නේ 1980 සහ 1990 දශකවලදී පුද්ගලික පරිගණක වෙළඳපොලේ ප්‍රමුඛයෙකු මෙන්ම එම කර්මාන්තයේ විශාල වෙනස්කම් ඇති කළ සුවිශේෂී සන්නාමයක්. 1990 දශකය වන විට ලෝකයේ විශාලතම පරිගණක නිෂ්පාදකයා බවට පත් වෙලා හිටියෙත් මෙන්න මේ කොම්පැක්ට් සමාගම. 2000 දශකයේ වන විට අනිකුත් සමාගම් සමග ඇති වූ දැඩි මිල තරගකාරීත්වය සහ ලැප්ටොප් වෙළඳපොලේ සිදු වූ වෙනස්කම් හමුවේ කොම්පැක්ට් සමාගමේ ලාභය සහ වෙළඳපොළ කොටස විශාල ලෙස පහළ වැටෙන්නට වුණා. 2002 වසරේදී කොම්පැක්ට් සමාගම එහි ප්‍රධාන තරඟකරුවෙකු වූ HP සමාගමට ඩොලර් බිලියන 25කට විකුණා දමා ඇති අතර එතැන් පටන් ක්‍රමයෙන් කොම්පැක්ට් සන්නාමය වෙළඳපොළෙන් ඉවත් වුණා. අංක 6 පෑන් ඇම් ගුවන් සේවය. 1970 සහ 1980 දශකවලදී පෑන් ඇම් ගුවන් සේවය එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවාව බවට පත් වෙලා තිබුණා. බෝයින් 747 ජම්බෝ ජෙට් යානය ප්‍රථම වරට හඳුන්වා දුන්නෙත් මෙන්න මේ පෑන් ඇම් ගුවන් සේවාවම තමයි. එහෙමනම් කොහොමද මෙම සමාගම බිඳ වැටුනේ? 1970 ගණන් වල ඉන්ධන අර්බුද හේතුවෙන් මෙම ගුවන් සේවයේ පිරියය විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 1978 දී ගුවන් සේවා කර්මාන්තයේ නියාමනයට ගෙන ආපු නව නීති සමග නව තරඟකරුවන් විශාල වශයෙන් වෙළඳපොළට පැමිණීමත් සමාගම අර්බුදයට ලක්වීමට එක් හේතුවක් වෙලා තියෙනවා. 1988 දී පෑන් ඇම් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ස්කොට්ලන්තයේ ලොකර්බී වලදී ප්‍රහාරයක් එල්ලවීමෙන් පසුව ගුවන් සේවය කෙරෙහි මගීන්ගේ විශ්වාසය හා මූල්‍ය ශක්තිය විශාල ලෙස බිඳ වැටීමකට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ කරුණුත් සමග 1991 වසරේදී පෑන් ඇම් ගුවන් සේවය සිය බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් කරලා තමන්ගේ මෙහෙයුම් කටයුතු නිමා කරලා තියෙනවා. අංක 5 හම කියන්නේ ප්‍රමාණයෙන් විශාල බව මෙන්ම බලවත් බව නිසා ප්‍රසිද්ධියට පත් වුණු ඇමරිකානු SUV මෝටර රථ සන්නාමයක්. හම රථ මුලින්ම නිර්මාණය කරනු ලැබුවේ
ඇමරිකානු හමුදාව විසින් භාවිතා කරන හම්මී නැමති වාහන මාදලිය පදනම් කරගෙන බවයි සඳහන් වෙන්නේ. හමර් රථය මුලින්ම සිවිල් වෙළඳපොළට හඳුන්වා දී තිබෙන්නේ 1990 දශකයේදී බවයි සඳහන් වෙන්නේ. 2000 දශකයේ මුල් භාගයේදී ලොව ධනවතුන් කලාකරුවන් මෙන්ම සුප්‍රසිද්ධ ක්‍රීඩකයින් අතර මෙම රථවලට විශාල ඉල්ලුමක් තිබුණ කියලා සඳහන් වෙනවා. 2000 දශකයේ අගභාගයේදී ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යාමත් සමග අඩු ඉන්ධන කාර්යක්ෂමතාවය මෙන්ම පාරිසරික ගැටලු පිළිබඳ මහජන අවධානය වැඩි වීමත් සමග මෙම රථවලට තිබුණු ඉල්ලුම ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගත්තා. 2008 මූල්‍ය අර්බුදයේදී වාහන වෙළඳපොළ කඩා වැටීමත් සමග 2010 වසරේදී හම සන්නාමය හිමි ජෙනරල් මොටර්ස් සමාගම පාඩු ලබන හම සන්නාමය වසා දැමීමට තීරණය කළා. කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට 2020න් පසු ජෙනරල් මොටර්ස් සමාගම විදුලි වාහනයක් ලෙස හම සන්නාමය නැවත හඳුන්වා දීමක් සිදු කරලා තියෙනවා. අංක 4 අයිවා. අයිවා කියලා කියන්නේ ජපානයේ පදනම් කරගත්ත ඉලෙක්ට්‍රෝනික සන්නාමයක්. විශේෂයෙන් 1980 සහ 1990 දශකවලදී උසස් තත්ත්වයේ සහ දැරිය හැකි මිලකට ශ්‍රව්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා මෙම සමාගම ප්‍රසිද්ධ වෙලා තිබුණා. එකල අයිවා සමාගම අතේ ගෙන යා හැකි කැසට් ප්ලේයර්, බූම් බොක්ස් සහ මයික්‍රෝ හයිෆයි පද්ධති සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් දරා තිබෙනවා. 1990 දශකයේ අගභාගය වන විට නවීන තාක්ෂණයට අනුවර්තනය වීමට අසමත් වීම සහ සෝනි වැනි දැවැන්තයන් හමුවේ තරගකාරීත්වයේ රැඳී සිටීමට නොහැකි වීම නිසා අයිවා සන්නාමය බිඳවැටීමට ලක් වෙලා තියෙනවා. 2002 වසරේදී ප්‍රධාන තරගකරුවෙකු වුණ සෝනි සමාගම අයිවා සන්නාමය අත්පත් කර ගැනීමත් සමග අයිවා සන්නාමයේ පැවැත්ම සහ ආධිපත්‍ය වෙළඳපොළෙන් ඉවත්ව ගොස් තිබෙනවා. අංක 3 තොෂිබා. තොෂිබා සමාගම කියන්නේ ජපානයේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක්. විශේෂයෙන් ලැප්ටොප් පරිගණකගැතුළු පාරිභෝගික ඉලෙක්ට්‍රෝනික උපකරණ වෙළඳපොලේ ප්‍රධාන පුරෝගාමී නිෂ්පාදකයෙකුද වෙනවා. කෙසේ වෙතත් 2010 දශකයේ වන විට චීනය සහ තායිවානය වැනි රටවල අඩු මිලට පුද්ගලික පරිගණක නිෂ්පාදනය කරන සමාගම් වලින් නිල්ල වුණු තරඟකාරීත්වය හමුවේ තොෂිබා සමාගමට සිය ලාභය පවත්වා ගැනීම අපහසු කාර්යයක් වී තිබෙනවා. මූලික ව්‍යාපාරිකාංශයේ සිදු වූ ගිණුම් කරන වංචා සහ දැවැන්ත පාඩු හේතුවෙන් සමාගමට පාරිභෝගිකාංශය කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වීම සමාගම ඉලෙක්ට්‍රෝනිකාංශයේ බෙදවැටීමට තවත් හේතුවක් ලෙස සඳහන් වෙනවා. මෙම අඛණ්ඩ අලාභ සහ තරඟකාරීත්වය හේතුවෙන් සමාගම 2020 වසරේදී එහි ඉතිරිව තිබූ පාරිභෝගික ඉලෙක්ට්‍රෝනික උපකරණ නිෂ්පාදන අංශය සම්පූර්ණයෙන්ම විකුණා දමමින් වසර 35කට ආසන්න ලැප්ටොප් නිෂ්පාදන සන්නාමය නවතා දමා තිබෙනවා. අංක 2 සෙනිත් TV. සෙනිත් කියන්නේ 20 වන සියවසේ ඇමරිකාවේ රූපවාහිනී සහ ගෘහස්ත ඉලෙක්ට්‍රෝනික උපකරණ නිෂ්පාදනයේ පුරෝගාමී ඓතිහාසික සන්නාමයක්. 1940 ඉඳලා 1970 දශකයේ වෙනකම් සෙනිත් ඇමරිකානු වෙළඳපොලේ රූපවාහිනී සඳහා තත්ත්වයෙන් උසස් සහ විශ්වසනීයත්වයක් ඇති සන්නාමයක් ලෙස පිළිගැනීමට ලක් වෙලා තියෙනවා. 1970 දශකයේ අගභාගයේ සිට ජපන් සමාගම් වෙච්ච සෝනි, පැනසොනික් සහ පසුව දකුණු කොරියානු සැම්සුන් සහ LG සමාගම් විසින් වඩාත් දැරිය හැකි මිලකට නවීන තාක්ෂණයෙන් යුත් රූපවාහිනී වෙළඳපොළට හඳුන්වා දීමත් සමග සෙනිත් සමාගම දරුණු පසුබෑමකට ලක් වෙලා තියෙනවා. දශක ගණනාවක් පුරා මූල්‍ය අර්බුදවලට මුහුණ දීමෙන් පසු සෙනිත් සන්නාමය අවසානයේ 1999 වසරේදී දකුණු කොරියානු ඉලෙක්ට්‍රෝනික දැවැන්තයෙකු වන LG ඉලෙක්ට්‍රොනික්ස් සමාගම විසින් අත්පත් කරගෙන තිබෙනවා. අංක 1 කොඩැක්. ඊස්ට්මන් කොඩැක් සමාගම කියන්නේ 20 වන සියවසේ ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ අතිශය දැවැන්තයෙකු ලෙසයි සැලකෙන්නේ. 1970 සහ 1980 දශකවල කොඩක් සන්නාමය කැමරා සහ ඡායාරූප සැකසීමේ ලෝකයේ ඒකාධිපතියෙකු ලෙස වැජඹුණු කාලයක් ලෙසයි දක්වන්නේ. පුදුමයට කරුණක් නම් ලෝක පළමු ඩිජිටල් කැමරාව 1975 වසරේදී නිර්මාණය කරලා තියෙන්නේ කොඩක් සමාගමේ ඉංජිනේරුවරයෙකු බවයි සඳහන් වෙන්නේ. එහෙමනම් කොහොමද මේ සමාගම බිඳවැටුනේ? එකල කොඩක් සමාගමේ කළමනාකාරීත්වය ඩිජිටල් තාක්ෂණයට මාරු වීම වැනි අවදානමක් ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම 2000 දශකයේ වන විට ඩිජිටල් කැමරා වෙළඳපොළ විශාල වශයෙන් තරඟකාරී වුණු අතර කැනන්, සෝනි, නිකෝන් වැනි සමාගම් ඒ වන විටත් විශාල තරඟයක සිටි අතර එයට ප්‍රතිචාර දැක්වීමට කොඩක් සමාගම ඒ වන විටත් ප්‍රමාද වැඩි බවයි සඳහන් වෙන්නේ. විශාල මූල්‍ය අලාභ සහ අසාර්ථක වීම නිසා කොඩක් සමාගම 2012 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ වගේ දැනුමෙන් පිරුණු අලුත් වීඩියෝ නරඹන්න අපගේ හොඳම එක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වනතුරු ඔබට සුබ දවසක්.